තෙරුවන් සරණයි මේෂ ලග්න හිමියන් වන ඔබ සියලු දෙනාටම 2026 වසර කියන්නේ මේෂ ලග්න හිමියන් වන ඔබේ ජීවිතයේ තීරණාත්මකම සන්ධිස්ථානයක්. මේ අවුරුද්දේ අහසේ සිද්ධ වෙන ග්‍රහමාරු සාමාන්‍ය ග්‍රහමාරු නම් නෙමෙයි. වසර ගණනාවකට පස්සේ ඔබේ දෛවය සම්පූර්ණයෙන්ම කඩුල්ලෙන් කඩුල්ලට වෙනස් කරන්න පුළුවන් ප්‍රබල ශක්තියින් කිහිපයක් මේ වසරේ ක්‍රියාත්මක වෙනවා. ඔබ මෙතෙක්කල් පෙරුම් පුරපු හීන හැබෑවෙන්නේ කොහොමද? ඔබේ ආර්ථිකය උඩු යටිකුරු කරවන ඒ රහස්‍ය ග්‍රහමාරුවේ බලපෑම මොකක්ද? මේෂ ලග්න හිමියන් 2026 දී අනිවාර්යෙන්ම නොකළ යුතු වැරදි මොනවාද? ජීවිතයට එන භයානක අනතුරු මොකක්ද? ඒ වගේම ඒ දේවල් හරියටම මගහරවා ගන්නේ කොහොමද? අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ ඔබේ ලග්න පලාපල විතරක්ම නෙමෙයි. ඔබ මීට කලින් කිසිම තැනක අහලා නැති 2026 වසරේ මේෂ ලග්නයට උදාවන ඒ රහස්‍ය මහා ග්‍රහයෝග ගැනයි. වීඩියෝව අඟලක්වත් මග නොහැර බලන්න. මොකද ඔබේ ජීවිතය වෙනස් කරන ඒ වටිනා අවස්ථාව තියෙන්නේ කොතනද කියලා මම අද ඔබට හෙළි කරනවා. 2026 වසර කියන්නේ තාරකා විද්‍යාත්මකව වගේම ජ්‍යොතිෂ්‍ය විද්‍යාත්මකව ඉතාම සංකීර්ණ වසරක්. සෙනසුරු ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම මේ වසරේ සිදුවන බරපතලම සිදුවීමයි. මේ ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් ලෙස සමහරු බිය ගැන්නුවත් එහි ඇත්තම රහස ඔබ දන්නවද? සුභවාදී ගුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ භාග්‍යස්ථානය සහ කර්මස්ථානය දෙස බලන ආකාරය අනුව 2026 කියන්නේ අතගහන හැමදේම හරියන වසරක් වෙන්නත් පුළුවන්. මේ ග්‍රහ බලපෑම් ඔබේ ජීවිතයේ අංශ 4කට බලපාන ආකාරය අපි දැන් ඉතාම සවිස්තරාත්මකව බලමු. පළමුවෙන්ම අපි කතා කරමු ඔබේ වෘත්තීය ජීවිතය ගැන. 2026 මැදභාගය වන විට මේෂ ලග්න හිමියන්ගේ වෘත්තීය ජීවිතයේ මෙතෙක් නොවූ විරූ පෙරලියක් සිද්ධ වෙනවා. ඔබ දැනටමත් රැකියාව ගැන කලකිරීමෙන් නම් ඉන්නේ නැත්නම් උසස්වීම් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය ඉතාම තීරණාත්මකයි. ඔබ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් සෙනසුරු මීන රාශියේ ගමන් කරන අවසාන මාස කිහිපය ඔබට ඒ සඳහා දොරටු විවෘත කරනවා. මෙහිදී රහසක් තියෙනවා. ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් 2026 වසරේ ඔබ හඳුන්වා දෙන අලුත් අදහසක් නිසා වසරේ දෙවැනි භාගයේදී ඔබේ ආදායම 3 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න මේෂ ලග්න හිමියන් ඉක්මන් කෝපය පාලනය කරගත යුතුම වසරක් තමයි 2026 කියන්නේ. රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන් සමග ඇතිවන මතභේද නිසා ඔබට ලැබෙන්න තියෙන මහා වාසනාවන් මගහැරෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීම කියන ආයුධය මේ වසරේ ඔබට ඉතාම වැදගත්. දැන් අපි බලමු හැමෝම උනන්දු වෙන ආර්ථික පැත්ත. 2026 වසරේ මේෂ ලග්න හිමියන්ට හදිසි ධනයෝග පවතින බව ඔබ දන්නවද? විශේෂයෙන්ම උරුම හිමිකම් රක්ෂණ වන්දි හෝ ඔබ අතීතයේ කරපු ආයෝජනයකින් නොසිතූ ලාභයක් මේ වසරේ ඔබට ලැබෙන්න නියමිතයි. අප්‍රේල් සහ අගෝස්තු කියන මාස දෙක ඔබේ ආර්ථිකයේ වටිනාම මාස දෙක වෙනවා. අලුත් වාහනයක් හෝ නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට මේ කාලය ඉතාම සුබයි. ප්‍රවේශම් විය යුතු තැන් ගැන බැලුවොත් සෙනසුරු ලග්නයට පැමිණීමත් සමග අත්‍යවශ්‍ය නොවන වියදම් අධික වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අනුන්ගේ ප්‍රශ්නවලට ඇපවීමට යාමෙන් ඔබේ ධනය විනාශ වෙන්න ඉඩ තියෙනවා. මේෂ ලග්න හිමියනි 2026 දී ඔබ රහස් ආයෝජනවලට වැඩි නැඹුරුවක් දක්වන්න. ඔබ උපයන දේ හැමෝටම කියන්න යන්න එපා. ඔබේ සාර්ථකත්වයේ රහසක් ලෙසම තබා ගැනීම තුලින් ධනය ආරක්ෂා කරගන්න පුළුවන්. ආදරය සම්බන්ධයෙන් ගත්තොත් 2026 කියන්නේ මේෂ ලග්න තනිකඩ අයට ඉතාම විශේෂ වසරක්. ඔබ මෙතෙක්කල් සොයමින් සිටි ඔබේ හදවතට ගැලපෙනම සහකරු හෝ සහකාරිය මුණ ගැසෙන්නේ අහම්බයකින්. විවාහක අයගේ පෞල් ජීවිතය තුළ පොඩි ගැටලු ඇති වුණත් වසරේ මැදභාගය වන විට ගුරුගේ බලපෑම නිසා නැවතත් සමගිය ඇති වෙනවා. විශේෂයෙන්ම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මේෂ ලග්න හිමියන්ට 2026 වසරේදී ඉතාම සුබ පණිවිඩයක් අහන්න ලැබෙනවා. ඔබ ප්‍රේම සම්බන්ධතාවයක ඉන්නවා නම් තුන්වෙනි පාර්ශවයක මැදිහත් වීම නිසා ඔබේ සම්බන්ධයට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඕපාදූපවලට කන් නොදී ඔබේ සහකරු කෙරෙහි විශ්වාසය තැබීම ඉතාම වැදගත්. සිරුරේ ශක්තිය සහ මානසික තත්ත්වය ගැන කතා කිරීමේදී මේෂ ලග්න හිමියන් 2026 දී තමන්ගේ හිස සහ ස්නායු
ආයු පද්ධතිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සෙනසුරු ලග්නයට පැමිණීම නිසා අධික වැඩ පීඩනයේ හේතුවෙන් මානසික ආතතිය ඇතිවීමට ඉඩ තිබෙනවා. නිතිපතා ව්‍යායාම කිරීම සහ ආගමික වතාවත්වල නිරත වීම ඔබේ ලග්නාධිපති අඟහරුගේ බලය වැඩි කිරීමට හේතු වෙනවා. 2026 වසරේදී ඔබ නිල් සහ රතු වර්ණ භාවිතය තුලින් ඔබේ ශක්තිය වර්ධනය කරගන්නේ කොහොමද කියන එකත් අපි ඉදිරියේදී කතා කරනවා. දැන් මම ඔබට කියන්න යන්නේ 2026 වසරේ ඔබේ වාසනාව දෙගුණ තෙගුණ කරගන්න පුළුවන් රහස් කීපයක් ගැන. මේෂ ලග්න හිමියන් වන ඔබ බොහෝ වෙලාවට හරිම ඉක්මන් හැමදේම අදම කරන්න ඕන කියලා හිතනවා. හැබැයි 2026 වසරේදී සෝබාදහම ඔබට උගන්වන්නේ ඉවසීමේ ගුණය. සෑම අඟහරුවාදා දිනකම රතුමල් පූජා කර ආගමික වතාවත්වල නිරත වන්න. ඔබේ නිවසේ ඊශාන දිසාව පිරිසුදුව තබා ගැනීමෙන් ගුරුගේ ආකර්ෂණය ලබා ගන්න පුළුවන්. සෙනසුරුගේ බලපෑම අවම කර ගැනීමට උදේ කාලයේදී කුරුල්ලන්ට හෝ සතුන්ට ආහාර ලබා දීම ඉතාම සුබයි. හොඳයි, අපි දැන් මේෂ ලග්න හිමියන්ගේ ජීවිතයේ බොහෝ දෙනෙක් කතා නොකරන නමුත් 2026 වසරේදී අතිශය තීරණාත්මක වන සමාජීය බලපෑම, සැඟවුණු සතුරන් සහ ආධ්‍යාත්මික පිබිදීම යන පැතිකඩ දෙසට අවධානය යොමු කරමු. මේෂ ලග්න හිමියනි, ඔබ උපතින්ම නායකත්ව ලක්ෂණ පෙන්වන කෙනෙක්. හැබැයි 2026 වසරේදී ඔබ සමාජයේ ඉදිරියේ පෙනී සිටින ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මෙතෙක් කල් ඔබ නොසලකා හැරි පිරිසක් හෝ ඔබව විවේචනය කළ පිරිසක් ඉදිරියේ ඔබේ නියම වටිනාකම ඔප්පු කරන්න අවස්ථාව ලැබෙන්නේ 2026 සැප්තැම්බර් මාසයත් එක්කයි. ඔබ පොදු කටයුතු, දේශපාලනය හෝ සමාජ සේවාවල නිරත වෙනවා නම් ඔබේ නම ජනප්‍රිය වන සුවිශේෂී සිදුවීමක් මේ වසරේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම රාහුගේ ගෝචරයත් එක්ක ඔබට ලැබෙන ඒ ප්‍රසිද්ධිය ඔබ හිතනවාට වඩා වේගවත් වෙන්න පුළුවන්. රැකියා ස්ථානයේ හෝ පවුලේදී ඔබට හිමිවිය යුතු ගෞරවය මෙතෙක් ලැබුණේ නැතිනම් 2026 වසරේදී ඔබේ තීරණවල නිවැරදිභාවය නිසාම හැමෝම ඔබ ඉදිරියේ හිස නමන තත්වයක් නිර්මාණය වෙනවා. මම දැන් කියන්න යන්නේ ඊටාම වැදගත් කොටසක්. ඔබ සාර්ථක වෙනකොට ඔබට එරෙහිව නැගී සිටින පිරිසක් ගැන ඔබ දැනුවත් විය යුතුමයි. මේෂ ලග්න හිමියන්ට 2026 වසරේදී ඊර්ෂ්‍යාව කියන දේ තදින්ම බලපානවා. ඔබේ මිතුරන් ලෙස රඟපාන නමුත් ඔබේ දියුණුවට අකුල් හෙලන කිහිප දෙනෙක් ඔබේ සමීපයේම ඉන්න පුළුවන්. විශේෂයෙන්ම වසරේ මැද භාගයේදී ඔබ කරන ආයෝජනයක් අලුත් සැලසුමක් ගැන විශ්වාසවන්තම කෙනෙකුට හැර අන් කිසිවෙකුට නොකියා සිටීමට වග බලා ගන්න. සෙනසුරුගේ බලපෑම නිසා සුළු වැරදි පවා ලොකු නීතිමය ගැටලු දක්වා දුරදිග යන්න පුළුවන්. ඒ නිසා රජයට ගෙවිය යුතු බදු හෝ නීතිමය ලියකියවිලි සම්බන්ධයෙන් මේ වසරේ ඉතාම විමසිලිමත් වෙන්න. කිසිම වෙලාවක අනවශ්‍ය ලෙස අනුන්ගේ ආරවුල් වලට මැදිහත් වෙන්න එපා. 2026 වසරේ තවත් සුවිශේෂී පැත්තක් තමයි ඔබේ අභ්‍යන්තර වෙනස. මේෂ ලග්න හිමියන් කියන්නේ සාමාන්‍යයෙන් භෞතික දේවල් පසුපස හඹා යන පිරිසක්. හැබැයි 2026 දී ඔබට දැනෙන්න ගන්නවා ලෝකේ හැමදේම මුදල් හෝ දේපල නෙමෙයි කියලා. ජ්‍යොතිෂය, මනෝවිද්‍යාව හෝ গুপ্ত ශාස්ත්‍රයන් කෙරෙහි ඔබේ උනන්දුව මේ වසරේ ටිකක් වැඩි වෙනවා. ඔබ මෙතෙක් නොදුටු ලෝකයක් ගැන සොයා යන්න ඔබේ සිත පෙළඹෙනවා. සෙනසුරු ලග්නය හරහා ගමන් කිරීමේදී ඔබට හුදකලාව ඉන්න හිතන අවස්ථා වැඩි වෙනවා. එයින් පලා යන්න එපා. ඒ හුදකලාව තුල තමයි ඔබේ මීළඟ මහා පිම්මට අවශ්‍ය ශක්තිය ගොඩනැගෙන්නේ. 2026 දී ඔබ ලබන ඒ ආධ්‍යාත්මික ශක්තිය ඔබේ ලෞකික ජීවිතය ජය ගන්න විශාල පිටුවහලක් වෙනවා. ඔබ ඉගෙන ගන්න වයසේ පසුවන මේෂ ලග්න හිමියෙක් නම් 2026 වසර කියන්නේ අභියෝගාත්මක වසරක්. නමුත් ඒ අභියෝගය තුලම තමයි ඔබේ ජයග්‍රහණය තියෙන්නේ. විදේශගත වී උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන අයට වසරේ දෙවැනි භාගයේ ඉතාම සුබයි. ඔබ කලා ශාස්ත්‍රයේ හෝ තාක්ෂණික ශාස්ත්‍රයේ ඉන්නවා නම් 2026 දී ඔබ කරන අලුත් අත්හදා බැලීමක් ලෝකයේ පුරා අවධානයට ලක් වෙන්න පුළුවන්. ඔබේ ලග්නාධිපති අඟහරු ඔබට ලබා දෙන්නේ කිසිවෙකුටත් නොමැති ධෛර්යවන්ත නිර්මාණශීලීත්වයයි. නිවාසලාභ සහ ඉඩකඩම් සම්බන්ධයෙන් 2026 වසරේදී මේෂ ලග්න හිමියන්ට විශේෂ වාසනාවක් උදා වෙනවා. බොහෝ දුරට ඔබ දැනට පදිංචි වී සිටින නිවස අලුත් වැඩියා කිරීමට හෝ සම්පූර්ණයෙන්ම අලුත් පදිංචියකට යාමට මේ වසරේ ඉඩකඩ ලැබෙනවා.
ඔබ සතුව දැනට පවතින දේපලක වටිනාකම හදිසියේම ඉහළ යාම නිසා ඔබ ඊටාම වාසනාවන්තයෙකු බවට පත්වෙනවා. ඔබ 2026 වසරේ කෙතරම් වාසනාවන්ත වුණත් ඔබ කරන එක් පුංචි වැරැද්දකින් ඒ හැමදේම නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ කියන කරුණු ගැන ඊටාම සැලකිලිමත් වෙන්න. අන්තිම මොහොතේ තීරණ ගැනීම. මේෂ ලග්න හිමියන්ගේ හැටියක් තමයි ඉක්මනින් තීරණ ගැනීම. හැබැයි 2026 වසරේදී විශේෂයෙන්ම මැයි මාසයෙන් පස්සේ කිසිම වැදගත් තීරණයක් එකවර ගන්න එපා. හැඟීම්බර වෙලා ගන්නා තීරණ නිසා ඔබට විශාල පාඩුවක් වෙන්න ඉඩ තියෙනවා. ණයට දීම සහ ඇපවීම. මේ අවුරුද්දේ ඔබ ඊටාම පරිස්සම් විය යුතු තැනක් තමයි මේක. ඔබේ ළඟම හිතවතෙකුට උනත් 2026 වසරේදී විශාල මුදලක් ණයට දෙන්න එපා. ඒ මුදල ඔබට නැවත නොලැබෙන්න වගේම ඒ පුද්ගලයා ඔබේ සතුරෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අලුත් ව්‍යාපාරවලට හවුල් වීම. ඔබට තනිවම දෙයක් කරන්න ශක්තිය තියෙනවා. ඒ නිසා වෙනත් අයගේ බලපෑම මත හෝ අනුන්ගේ සැලසුම් වලට මුදල් යොදවන්න එපා. 2026 වසරේදී හවුල් ව්‍යාපාර මේෂ ලග්න හිමියන්ට එතරම් සුබඵල දෙන්නේ නැහැ. අපි දැන් බලමු වාසනාවන්ත වර්ණ සහ ඒවා භාවිතා කරන ක්‍රම ගැන. වර්ණ කියන්නේ ශක්තියක්. 2026 දී ඔබේ ග්‍රහ මණ්ඩලයේ තියෙන අහිතකර බලපෑම් මර්ධනය කරලා වාසනාව ආකර්ෂණය කරගන්න පුළුවන් විශේෂ වර්ණ කීපයක් තියෙනවා. තද රතු සහ තැඹිලි. මේවා ඔබේ ලග්නාධිපති අඟහරුට අයත් වර්ණ. ඔබ වැදගත් සම්මුඛ පරීක්ෂණයකට ව්‍යාපාරික සාකච්ඡාවකට යනවා නම් මේ වර්ණ ඇඳුම් වලට එකතු කරගන්න. එයින් ඔබේ විශ්වාසය සහ පෞරුෂය ඉහළ යනවා. රන්වන් පැහැය. 2026 දී ඔබේ ධනස්ථානයේ ශක්තිමත් කරන්න රන්වන් පැහැ උදව් වෙනවා. ඔබ මුදල් තබන පසුම්බියේ හෝ වැඩ කරන මේසේ මත රන්වන් පැහැති යමක් තැබීමෙන් ධන ආකර්ෂණය වැඩි කරගන්න පුළුවන්. ඔබ විසින් අත්හැරිය යුතු වර්ණ විශේෂයෙන්ම සෙනසුරු අපල තත්ත්වයේ පවතින කාල සීමාවන් වලදී කළු සහ තද නිල් වර්ණ භාවිතය හැකිතාක් අඩු කරන්න. මේ වර්ණ නිසා ඔබේ උද්‍යෝගය අඩු වෙන්නත් අනවශ්‍ය බියක් ඇති වෙන්නත් පුළුවන්. 2026 වසරේ ඔබේ ජීවිතයේ සුවිශේෂී තීරණ ගන්නකොට මේ අංක සහ දින ගැන හිතන්න. අංක 9 සහ අංක 1. මේ අංක දෙක 2026 දී ඔබට ඊටාම බලවත්. ඕනෑම සුබ වැඩක් ආරම්භ කරනකොට මේ අංක ලැබෙනසේ වේලාවන් හෝ දින තෝරා ගන්න. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා. මේ දින දෙක සතියේ ඔබේ සාර්ථකම දින දෙක වෙනවා. අලුත් රැකියාවකට යන්න ගිවිසුම් අත්සන් කරන්න හෝ ආයෝජනයක් කරන්න මේ දින දෙක යොදා ගන්න. ප්‍රවේශම් විය යුතු දින. සෙනසුරාදා දිනවලදී විශාල ගණදෙනු කිරීමෙන් හෝ දුර බැහැර ගමන් යාමෙන් හැකිතාක් වැළකී සිටීම නුවණට හුරුයි. 2026 වසරේ මේෂ ලග්න හිමියන්ගේ ජයග්‍රහණයේ රහස සැඟවිලා තියෙන්නේ පවුලේ වැඩිහිටියන්ගේ විශේෂයෙන්ම පියාගේ හෝ පියාවැනි අයගේ ආශිර්වාදය මතයි. ඔවුන් සමඟ පවතින මතභේද දුරු කරගන්න. ඔවුන්ගේ අවවාද මේ වසරේ ඔබට රන් හා සමාන වටිනාකමක් ගෙන දෙනවා. සමහර විට ඔවුන් පවසන දේ ඒ මොහොතේ ඔබට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි 2026 අවසානයේ වන විට ඔබටම වැටහේවි ඔවුන් දුන් උපදෙස් නිසා ඔබ විශාල අනතුරකින් බේරුණා කියලා. අපි කලින් කෙටියෙන් කතා කළා වගේම 2026 වසරේ අගභාගයේ වන විට මේෂ ලග්න හිමියන්ට විදේශගත වීමේ ඊටාම ප්‍රබල යෝගයක් උදා වෙනවා. ඔබ මෙතෙක්කල් වීසා ගැටලු නිසා හෝ වෙනත් බාධා නිසා පමා වුණා නම් 2026 අගෝස්තු මාසයෙන් පස්සේ ඒ බාධා සියල්ල ඉවත් වෙනවා. විදේශයක ස්ථිර පදිංචියට යාමට බලාපොරොත්තු වන අයට මේ වසරේදී අවශ්‍ය කරන නීතිමය ලියකියවිලි ඊටාම පහසුවෙන් සකසා ගැනීමට වාසනාව ලැබෙනවා. මේ ඔබේ ජීවිතයේ මීළඟ දශකයම තීරණය කරන හැරවුම් ලක්ෂ්‍ය විය හැකියි. දැන් අපි මේෂ ලග්න හිමියන්ගේ 2026 ධන යෝග ගැන කතා කරමු. මේෂ ලග්න හිමියනි 2026 වසරේ ඔබේ කේන්ද්‍ර සටහනේ ග්‍රහ පීඨීම අනුව නිර්මාණය වන ධනයෝගය සාමාන්‍ය එකක් නෙමේ. ජ්‍යොතිෂයේදී අපි මේකට කියන්නේ භාග්‍යෝදය ධන ප්‍රාප්තිය කියලා. ඒ කියන්නේ තමන්ගේ උත්සාහයට අමතරව දෛවයේ වාසනාව මතම ලැබෙන ධනයයි. මේ ධනයෝගයේ ක්‍රියාත්මක වන ප්‍රධාන ආකාර 3ක් තියෙනවා. අංක 1 පූර්ව කුසල ශක්තියෙන් ලැබෙන ධනය. ඔබ මීට වසර කීපයකට කලින් කරපු ආයෝජනය සමහර විට ඔබ දැන් අමතක කරලා දාපු ඉඩමක් රන් භාණ්ඩයක් හෝ කොටස් වෙළඳපොලේ ආයෝජනයක් 2026 වසරේ මැද භාගයේදී අති විශාල වටිනාකමකින් ඉහළ යනවා. ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවන මොහොතක ඒ දේපල විකිණීමෙන් හෝ එහි ලාභාංශ ලෙස විශාල මුදලක් ඔබේ අතට ලැබීමට නියමිතයි. අංක 2 රාජ්‍ය හෝ ආයතනික මට්ටමේ වරප්‍රසාද. ඔබ රැකියාව කරන කෙනෙක් නම් 2026 වසරේදී ඔබේ වැටුප් වර්ධකයට අමතරව බෝනස් හෝ පසුගිය වසරේ හිඟ වැටුප් ලෙස විශාල මුදලක්
එකවර ලැබීමේ වාසනාව පවතිනවා. විශේෂයෙන්ම රජයේ රැකියා කරන මේෂ ලග්න හිමියන්ට තමන්ගේ තනතුරේ බලතල වැඩිවීමත් සමග මූල්‍යමය ප්‍රතිලාභ රැසක් හිමි වෙන රාජයෝගයක් මේ සමගම ක්‍රියාත්මක වෙන. අංක 3 හදිසි ධන ප්‍රාප්තිය. මේක තමයි මේෂ ලග්න හිමියන්ට 2026 දී ලැබෙන ලොකුම රහස. ඔබේ කේන්දරයේ 8 වෙනි භාවය සහ 11 වෙනි භාවය අතර ඇති සම්බන්ධය නිසා නීත්‍යානුකූල ලොතරැයි ජයග්‍රහණයක්, රක්ෂණ වන්දි මුදලක් හෝ පාරම්පරික දේපලක අයිතිය හදිසියෙම ඔබට ලැබෙන්න පුළුවන්. දැන් ඔබ අහන්න පුළුවන් මේ වාසනාව ලැබෙන කාලය හරියටම කවදද කියලා. 2026 වසරේ මාස කිහිපයක් තියෙනවා මේ ධන ආකර්ෂණය උපරිම වෙන. මාර්තු අවසානයේ සිට මැයි මුල දක්වා කාලය. මේ කාලය තුල ඔබේ මූල්‍යමය සැලසුම් ක්‍රියාත්මක කරන්න. ඔබ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් හෝ ලොකු ගනුදෙනුවක් කරනවා නම් මේ මාස දෙක ඉතාම වැදගත්. මේ මාස දෙකේදී තමයි මම මුලින් කියපු හදිසි ධන ඔබේ දොරකඩට එන්න තියෙන ඉඩකඩ වැඩි. මේ කාලය තුල ඔබ කරන ඕනෑම මූල්‍යමය කැපවීමක් අනාගතයේදී රන් ආකරයක් බවට පත් වෙනවා. මේෂ ලග්න හිමියනි, මේ ධනයෝගයේ ඔබේ දෑතටම ආවත් ඒ රඳවා ගැනීමට ඔබ එක් දෙයක් අනිවාර්යෙන්ම කළ යුතුයි. මේෂ ලග්න හිමියන් බොහෝ වෙලාවට මුදල් ලැබුණු සැනින් ඒවා අනවශ්‍ය ප්‍රදර්ශනයට හෝ ආටෝපයට වියදම් කරනවා. 2026 දී ඔබට ලැබෙන මේ මහා ධනය ඔබ නිවැරදිව කළමනාකරණය නොකළොත් සෙනසුරු ඔබේ ලග්නය හරහා ගමන් කරන නිසා ඒ ලැබුණු වේගයෙන්ම මුදල් වියදම් වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා මුදල් ලැබුණු වහාම ඒවා ස්ථාවර වත්කම්, ඒ කියන්නේ ඉඩම් හෝ රත්රන් බවට පත් කරන්න. ඔබේ ධනය ගැන අන් අයට පම්පෝරි කැසීමෙන් වළකින්න. ඇස්වහ කටවහ බලපෑම මේ වසරේ ඔබට ඉතාම තදින් බලපානවා. ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ධනාකර්ෂණය වැඩි කරගන්න පුළුවන් පුංචි රහසක් මම ඔබට කියන්නම්. මේෂ ලග්නය අයිති වෙන්නේ ගින්දරවලට. ඒ නිසා ඔබේ මුදල් තබන ස්ථානයේ හෝ පසුම්බියේ කුඩා තඹ කැබැල්ලක් තබා ගැනීමෙන් අඟහරුගේ ශක්තිය උත්තේජනය වී ධනයෝගය තවත් වේගවත් කරගන්න ඔබට පුළුවන්. ඒ වගේම 2026 වසරේදී ඔබ කරන සෑම ගනුදෙනුවකදීම හැම විටම සුදු පැහැති ලේන්සුවක් හෝ රෙදි කැබැල්ලක් ළඟ තබා ගන්න. එයින් ඔබේ සිත සංසුන් කරන අතරම වැරදි මූල්‍යමය තීරණ ගැනීමෙන් ඔබව ආරක්ෂා කරනවා. මේෂ ලග්න හිමියනි, මෙතෙක් අපි කතා කළේ සුබ පලාපල සහ ධනයෝග ගැන උනත් 2026 වසරේ ඔබේ කේන්ද්‍ර සටහනේ සැඟවුණු අඳුරු කලාපය ගැන කතා නොකළොත් ඒක ලොකු අඩුපාඩුවක්. මොකද මේ අවුරුද්දේ ඔබ මුහුණ දෙන අනතුරු සහ දෝෂ තත්ත්වයන් කලින් හඳුනා නොගත්තොත් ඔබ ලබාගත් සියලු ජයග්‍රහණ නිෂ්ඵල වෙන්න පුළුවන්. මේෂ ලග්න හිමියනි, මම කලින් කිව්වා වගේ 2026 වසරේදී සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයට පැමිණීමත් සමග ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් නිර්මාණය වෙනවා. මෙහිදී ඇතිවන ප්‍රධානම අඳුරු පැත්ත තමයි සිතේ නොසන්සුන්කම. ඔබ මෙතෙක්කල් ඊටාම ඉවසීමෙන් හිටපු කෙනෙක් වුණත් මේ අවුරුද්දේදී ඔබට හිතේවි මුළු ලෝකයම ඔබට විරුද්ධයි කියලා. කිසිම හේතුවක් නැතිව ඇතිවන කේන්තිය, කලකිරීම සහ හුදකලා වීමේ ආශාව නිසා ඔබ ගනු ලබන වැරදි තීරණ ඔබේ අනාගතය අඳුරු කරන්න පුළුවන්. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ඇතිවන අනියත බිය සහ නිින්ද නොයාම වැනි තත්ත්වයන් ගැන විමසිලිමත් වෙන්න. 2026 වසරේදී මේෂ ලග්න හිමියන් ශාරීරික අනතුරු සම්බන්ධයෙන් ඉතාම ඉහළ අවධානයක් යොමු කළ යුතුයි. ඔබේ ලග්නාධිපති අඟහරු සහ සෙනසුරු අතර ඇතිවන අන්‍යෝන්‍ය බලපෑම නිසා ලේ සෙලවීමේ අනතුරු පෙන්වනවා. විශේෂයෙන්ම 2026 ජුනි, ජූලි සහ නොවැම්බර් මාසවලදී වාහන පැදවීමේදී ඉතාම ප්‍රවේශම් වෙන්න. අධික වේගය ඔබේ පරම සතුරෙක් වේවි. රතු නිවේදනයක් ලෙස මම ඔබට කියන්නේ මේ කාලය තුල රාත්‍රී ගමන් බිමන් හැකිතාක් සීමා කරන්න. ගින්දර සහ විදුලිය. මේෂ ලග්නයේ ගුරුකම්වලට වගේම ගින්දරට අයිති නිසා නිවසේ විදුලි කාන්දු හෝ ගෑස් සම්බන්ධ වැඩවලදී වෙනදාට වඩා අවධානයෙන් ඉන්න. වැටීම් සහ තලා පෙලා ගැනීම. උස් ස්ථානවල වැඩ කරන හෝ ක්‍රීඩා කරන මේෂ ලග්න හිමියන් තමන්ගේ කොන්ද සහ පාද ආශ්‍රිත අනතුරු ගැන සැලකිලිමත් විය යුතුයි. පවුල් ගැටලු ගැන බැලුවොත් 2026 වසර ඔබේ පවුල් ජීවිතයේ ඉවසීමේ පරීක්ෂණය පවත්වන වසරයි. පවුලේ සමාජිකයන් අතර ඇතිවන සුළු මතභේදයක් දුරදිග ගොස් නීතිමය ආරවුලක් හෝ වෙන්වීමක් දක්වා යන්න ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම සැකය කියන දේ ඔබේ පවුල් ජීවිතයට ඇතුළු වෙන්න ඉඩ දෙන්න එපා. වැඩිහිටියන්ගේ සෞඛ්‍යය. ඔබේ මව්පියන්ගේ විශේෂයෙන්ම පියාගේ සෞඛ්‍ය තත්ත්වය 2026 වසරේදී තරමක් දුර්වල වෙන්න පුළුවන්. ඔවුන් වෙනුවෙන් රෝහල්ගත වීම සහ අමතර වියදම් දැරීමට ඔබට සිදුවේවි.
දරුවන් සමග ගැටලු. වැඩිහිටි දරුවන් සිටින මේෂ ලග්න හිමියන්ට ඔවුන්ගේ මුරණ්ඩුකම් නිසා මානසික පීඩා ඇතිවිය හැකි. අස්වහ කටවහ සහ හදිහූනියම්. ජ්‍යොතිෂ්‍ය විද්‍යාවට අනුව 2026 දී මේෂ ලග්න හිමියන්ට බාධක ග්‍රහයාගේ බලපෑම තදින්ම දැනෙනවා. ඔබ දියුණුවන විට ඔබට සමීප අයගෙන්ම එල්ලවන ඇස්වා කටවහ සහ ඊර්ෂ්‍යා දෝෂ ඔබේ දියුණුව හිටි හැටියේ අඩාල කරන්න පුළුවන්. හේතුවක් නැතුව ඇඟ පණ නැතිවීම, නිතර නිතර අසනීපවීම සහ නිවසේ අසුබ ලක්ෂණ පහළවීම වැනි දේ සිදුවිය හැකියි. ඒ නිසා ඔබේ සාර්ථකත්වයේ ඕනෑවට වඩා ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න. 2026 දී මේෂ ලග්න හිමියන් විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු රෝගාබාධ කිහිපයක් තියෙනවා. හිස ආශ්‍රිත රෝග, නිතර ඇතිවන හිස රදය හෝ ස්නායු සම්බන්ධ ගැටලු, අධික කෝපය සහ ආතතිය නිසා රුධිර පීඩනය ඉහළ යාමෙන් සිදුවන අනතුරු. ඒ වගේම පිටතින් ගන්නා ආහාර නිසා ඇතිවන ආසාත්මිකතා සහ උදරාබාධ ගැන සැලකිලිමත් වෙන්න. මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා. 2026 දී ඔබ මතක තබා ගත යුතු ප්‍රධානම දේ තමයි ප්‍රතික්‍රියා නොකිරීම. කවුරු හෝ ඔබව කේන්ති ගැස්වීමට උත්සාහ කළොත් ඔබ එයට ප්‍රතිචාර දැක්වූ සැනින් ඔබ අර මම කියපු අනතුරුදායක කලාපයට ඇතුල් වෙනවා. ඔබේ ලග්නයට එල්ලවන මේ අඳුරු බලපෑම් මර්ධනය කරගන්න පුළුවන් විශේෂ වත්පිළිවෙත් සහ ඔබ ළඟ තබා ගත යුතු ආරක්ෂක ක්‍රමවේදයන් කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම සෙනසුරු මාරුවත් එක්ක ඔබ අනිවාර්යෙන්ම කළ යුතු වතාවක් තියෙනවා. හොඳයි, මේ කොටස තමයි ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න තියෙන වැදගත්ම කොටස. 2026 වසරේ මේෂ ලග්න හිමියන්ට එල්ලවන ඒ අඳුරු බලපෑම් අනතුරු සහ දෝෂ මර්ධනය කරලා දෛවයේ නැවත තමන්ට පක්ෂපාතී කරගන්න පුළුවන් රහස්‍ය වත්පිළිවෙත් සහ මන්ත්‍ර ශක්තිය ගැන දැන් අපි ගැඹුරින් බලමු. සෙනසුරු ඒරාෂ්ටකය මර්ධනය කරන ආරක්ෂක වතාවත්. මේෂ ලග්න හිමියනි, සෙනසුරු ඔබේ ලග්නයට පැමිණීම කියන්නේ දඬුවමක් නෙමෙයි. ඒක ඔබේ ජීවිතය පිරිසිදු කරන කාලයක්. හැබැයි ඒකෙන් සිද්ධ වෙන අපල අවම කරගන්න ඔබ මේ දේවල් අනිවාර්යෙන්ම කළ යුතුයි. කළු තල සහ එළඟි තෙල් පහන. සෑම සෙනසුරාදා දිනකම සවස 6ත් 6:47 අතර කාලය තුල බෝධියක් අසර කළු තල මිශ්‍ර එළඟි තෙල් පහනක් දල්වන්න. මේ ඔබේ ශරීරයට එල්ලවීමට ඇති අපල සහ අනතුරුවල තීව්‍රතාවය අඩු කරනවා. අඟහරුගේ රෞද්‍ර ශක්තිය පාලනය කරන ග්‍රහ වතාවත්. ඔබේ ලග්නාධිපති අඟහරු 2026 දී අධික ලෙස බලවත් හෝ දුර්වල වන අවස්ථා තියෙනවා. මේ නිසා ඇතිවන කෝපය සහ රුධිරය සම්බන්ධ අනතුරු වළක්වා ගන්න මේ දේ කරන්න. පිරිසිදු තඹකාසියක් අරගෙන ඒ රතු නූලක අමුණා ඔබේ දකුණු අතේ හෝ ගෙලේ පැළඳීමෙන් අඟහරුගෙන් එල්ලවන අහිතකර තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. සෑම අඟහරුවාදා දිනකම උදෑසන ඕම් අංගාරකාය නමః යන මන්ත්‍රය 21 වරක් ජප කරන්න. මෙය ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරන අතරම සතුරන්ගෙන් එල්ලවන කුමන්ත්‍රණ අඩපණ කරනවා. ඇස්වහ කටවහ හෝ දෝෂ දුරු කරන රහස් ක්‍රමය. 2026 දී මේෂ ලග්න හිමියන්ගේ දියුණුවට බොහෝ දෙනෙක් ඊර්ෂ්‍යා කරන නිසා නිවසේ ඇතිවන දෝෂ ඉවත් කිරීමට මේ පිළිවෙත අනුගමනය කරන්න. මාසකට වරක් සෙනසුරාදා දිනක නිවස පුරා ලුණු මිශ්‍ර ජලය ඉසින්න. ඉන්පසු වියලි මිරිස් අබ සහ ලුණු සුවල්පයක් ගෙන හිස වටා 3 වරක් කරකවා ගින්නට දමන්න. එයින් ඔබේ ශරීරයේ රැඳී ඇති අහිතකර ශක්තියින් ඉවත් වෙනවා. මේ වසරේදී විශේෂයෙන්ම නන්නාඳුනන අය දෙන ආහාර පාන වර්ග ගැනීමෙන් හැකිතාක් වැළකී සිටින්න. කොඩි විනයක් නොවුවත් ආහාර හරහා එල්ලවන වශී හෝ දෝෂ තත්ත්වයන් මේෂ ලග්නයට මේ වසරේ බලපාන්න පුළුවන්. පවුලේ සමගිය රැකගන්නා සීවලී මහා යන්ත්‍රය. පවුල ඇතුලේ අනවශ්‍ය ගැටලු ඇති වෙනවා නම් 2026 වසරේදී ඔබ නිවසේ සීවලී රූපයක් හෝ පිරිත් කළ සීවලී පැන් තබා ගැනීම ඉතාම සුබයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී නිවසේ පිරිත් ශ්‍රවණය කිරීම මගින් සෙනසුරු ලග්නයට පැමිණීම නිසා ඇතිවන මූසල බව හෝ අසමගිය දුරු කරගන්න පුළුවන්. 2026 දී ඔබ ළඟ තබා ගත යුතු ජයග්‍රාහී මන්ත්‍රය. මේෂ ලග්න හිමියනි, ඔබ යම් කිසි භයානක ගමනක් යනවා නම් නැත්නම් නඩු හබයකට හෝ විශාල අභියෝගයකට මුහුණ දෙනවා නම් මේ මන්ත්‍රය සිතින් මෙනෙහි කරන්න. ඕම් හනුමතේ නමః. හනුමන්තාගේ ආශිර්වාදය මේෂ ලග්නයට ඉතාම සමීපයි. සෙනසුරුගේ අපල පාලනය කිරීමටත් අඟහරුගේ ශක්තිය ලබා ගැනීමටත් හනුමන් වන්දනාව තරම් බලවත් තවත් දෙයක් 2026 දී ඔබට නැහැ. මම මේ කියලා දුන්නු විශේෂ වතාවත් කිරීමට අපහසු. ඒ වගේම බොහෝ කරදර, රෝග පීඩා සහ අපල උපද්‍රව වලින් පීඩා විඳින සියලු දෙනාටම පැළඳිය හැකි විශේෂ තෙල් සුරයක් තිබෙනවා.
නියමාකාරයෙන් වතාවත්වලට අනුකූලව මාස ගණනාවක් තිස්සේ දේව මණ්ඩලවල බලගන්වා ඇති මේ සර්ව බල තෙල්සුරය ඔබට නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව දැන් සලසාදී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය ගැන කියනවා නම් රාජතරංගනී තෛලය සහ මහා ලක්ෂ්මි තෛලය යන විශේෂ තෛලයන් පවා මෙම සර්ව බල තෙල්සුරයේ ඇතුළත් කර තිබෙනවා. මෙම සර්වබල තෙල්සුරය පැළඳීමෙන් ඔබට ඇති සියලු අපල තත්ත්වයන් ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට අසීමිත ජන ආකර්ෂණයක් ලැබෙනවා. ව්‍යාපාර දියුණුවට රැකියා ප්‍රශ්න තිබෙන අයටත් ඒ වගේම විවාහ ප්‍රමාද හෝ විවාහ දෝෂ තිබෙන අයට විශේෂයෙන්ම මොනදේ කළත් දියුණුවක් නැති අයට දරුඵල ප්‍රමාදයන්ට ඒ වගේම ඇස්වහ කටවහ දෝෂ තිබෙන ඔයාටත් මේ සර්වබල තෙල්සුරය පැළඳීමෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ සියලු ගැටලුවලට විසඳුම් ලැබී ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. සුර කීපයකින් සිදුකරන සියලුම කාර්යයන් එක් සුරයකින් සිදුකර ගැනීමට සිතුවා නම් හොඳම දේ තමයි මේ සර්වබල තෙල්සුරය පැළඳීම. මේ සර්වබල සුරරාජයාගේ ගුණ කියලා නිම කරන්න බැරි තරම් තිබෙනවා. විශේෂයෙන්ම විශ්ව මාතාවගේ ආකර්ෂණයද ලැබෙන පරිදි තමයි මේ සර්වබල තෙල්සුරය බලගන්වලා තිබෙන්නේ. ඒ වගේම තවත් දෙයක් විශේෂයෙන්ම මෙම සර්වබල තෙල්සුරය ඔබේ දරුවාටද පැළඳවීමට පුළුවන්. ඔබේ දරුවා ඉගෙනීමට මැලිකමක් දැක්වීම සහ ඔබ කොච්චර තරවටු කළත් පාඩම් මතක තබා ගැනීමට නොහැකිවීම ඒ දරුවාගේ ගැටලුවක්ම නොවෙයි. සමහර අපල කාලවල මොනදේ කළත් හරියන්නේ නැහැ. නමුත් මේ සර්වබල තෙල්සුරය එක්වරක් පැළඳීමට සලස්වා බලන්න. ඒ වගේම මේ සර්වබල තෙල්සුරය ඔබගේ නමට සහ ලග්නයට ගැලපෙන පරිදි නැවත බලගන්වලා තමයි අපි එවන්නේ. මේ සර්වබල තෙල්සුරය රුපියල් 4800ක් වගේ මුදලක් වෙනවා. මේ සුරය ඊට වඩා අඩු මිලට දෙන එක ඇත්තටම කරන්න අමාරුයි. හේතුව තමයි අපි මේ විශේෂ තෙල් වර්ග සකස් කරන්න යොදාගන්නේ ඊටාම දුර්ලභ අමුද්‍රව්‍ය. ඒ වගේම සමහර බෙහෙත් හොයාගන්නත් අමාරුයි වගේම ඊටාම මිලයි. අපි කරන වැඩේ වගකීම අපි බාර ගන්න ඕන. ඒ නිසා මේ දේවල් කිසිම අඩුවක් නොකර සියලු දේවල් නිවැරදි ආකාරයට සිදු කරලා තමයි අපි මේ සර්වබල තෙල්සුරය ඔයාගේ අතට ලැබෙන්න සලස්වන්නේ. අපගේ දුරකථන අංකය තමයි 076යි 32යි 99යි 143 076යි 32යි 99යි 143. මෙම දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ WhatsApp මැසේජ් එකක් දැමීමෙන් ඔයාට මේ වටිනා තෙල්සුරය නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම මේ තෙල්සුරය ඔයාගේ අතට ලැබුණට පස්සේ ගේන කෙනාට මුදල් දීලා බාර ගන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ තව සීමිත පිරිසකට විතරයි. අදම අපිට ඇමතුමක් ලබා දෙන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන ගොඩක් අය අපිට කතා කරලා අහනවා ජන්මපත්‍ර පරීක්ෂා කරලා දෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම අපිට ජන්මපත්‍ර පරීක්ෂාවට නම් වෙලාවක් නෑ. මේ වැඩත් එක්ක වෙලාවක් වෙන් කරගන්න ඇත්තටම අමාරුයි. ඒ නිසා නැවත ඒ ගැන අහන්න එපා. ජන්මපත්‍ර පරීක්ෂාව කරන්නේ නැහැ. රුපියල් 518ත් සුර විකුණන්න අන්තර්ජාලයේ දාලා තියෙනවා මන් දැක්කා. ඒ අය ඒ තෙල් වලට දාන අමුද්‍රව්‍ය ගැනවත් හරි හැටි දැනුමක් තියන අය නෙමෙයි. අපි කරන දේවල් තමයි අපි දවසක අරගෙන යන්නේ. අසරණ වෙලා ඉන්න මිනිස්සු රවට්ටලා මුදල් සූරකන අය ඕනෑ තරම් දැන් ලංකාවේ ඉන්නවා. හරියට දෙයක් කරගන්නවා නම් හරි තැනකින් ගෙන්වා ගන්න කියලා තමයි මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ටම කියන්න තියෙන්නේ. ගොඩක් අය ඇහුවා ගෙදරටම ගෙනත් දෙන නිසා වෙනම ගාස්තුවක් අය කරනවද කියලා. ඒ ගැන කිව්වොත් අපි වෙනම ගෙන්වා දීමේ ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඔයා ලංකාවේ කොහේ හිටියත් මේ රුපියල් 4800 කියන ගානට අමතරව රුපියලක්වත් වෙනම අය කරන්නේ නැහැ. දින 3ක් හෝ 4ක් ඇතුළත ඔයාට මේ වටිනා තෙල් සුරය ලබා ගන්න පුළුවන්. මේ ලබා දීලා තිබෙන අවස්ථාව අනවශ්‍ය විදිහට භාවිතා නොකරන්න වග බලා ගන්න. ඒ කියන්නේ ඔයා අපිට ඔයාගේ විස්තර ලබා දීලා මේ සුරය ඔයාගේ නමට බලවත් කරලා එවන්න අපි ලොකු වියදමක් සහ වෙහෙසක් දරනවා. එම නිසා මේ සුරය අනිවාර්යෙන්ම බාර ගැනීමට කටයුතු කරන්න. විශේෂයෙන්ම කියන්න ඕන කාරණේ තමයි මේ දුරකථන අංකය ලබා දීලා තියෙන්නේ සර්වබල තෙල් සුරය ගෙන්න
ගෙන්වා ගැනීම සඳහාම පමණයි. වෙනත් ගැටලු මේ දුරකථන අංකයට යොමු කිරීමෙන් වළකින්න. මේ සර්වබල තෙල්සුරය ගැන කලින් වීඩියෝ එක බලපු ගොඩ දෙනෙක් කෝල් කරලා පොදුවේ අහපු ගැටලු සහ ඒවට පිළිතුරු මෙන්න. කිලි බලපෑම ගැන කතා කරොත් මේ සුරය කිලි හරණය කරලා තිබෙන නිසා ඒ ගැන බියවිය යුතු නැහැ. ඔබට ව්‍යාපාර දියුණුව සඳහාත් මේ වටිනා තෙල්සුරය අනිවාර්යෙන්ම යොදා ගන්න පුළුවන්. ගොඩක් අය අහනවා අපි මේ වීඩියෝ එකේ දාලා තියෙන ලග්නයට විතරද පළඳින්න පුළුවන් කියලා. නැහැ, ඔබේ පවුලේ විවිධ ලග්න තියෙන ඕනම කෙනෙක්ට පළඳින්න පුළුවන්. අපි ඔබේ ලග්නයට අනුව නැවත බලවත් කිරීමක් කරලා තමයි දෙන්නේ. ඒ නිසා ඔබේ පවුලේ හැමෝටම අවශ්‍ය නම් එකවර ගෙන්වා ගන්න පුළුවන්. කීප දෙනෙක් කතා කරලා ඇහුවා අපෙන් මේ තෙල් එක විතරක්ද එවන්නේ කියලා. නැහැ, අපි සම්පූර්ණ තෙල් සුරයක් තමා එවන්නේ. ඔයාට තියෙන්නේ පළඳින්න විතරයි. ඉනට හෝ කරට පළඳින්න පුළුවන් ගැටලුවක් නැහැ. ඇත්තටම මේ සුරය පැළඳීමෙන් ඔබට තිබෙන මාරක අපල පවා මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම තරඟ විභාග ජයග්‍රහණය කිරීමේ හැකියාව, ප්‍රසිද්ධිය, මිල මුදල් ආකර්ෂණය සහ ලොතරැයි දිනුම් පවා ලැබීමේ භාග්‍යය උදා වෙනවා. මම මේ සුරය ඔයාට අනිවාර්යෙන්ම ගන්න කියලා කියන්නේ නැහැ. හැබැයි ගන්න කෙනාගේ ජීවිතය බලාගෙන ඉදි දියුණු වෙනවා කියන එක නම් 100%ක්ම විශ්වාසයි. හොඳයි, අපි නැවතත් වීඩියෝවට යමු. අවසාන වශයෙන් මේෂ ලග්න හිමියන් වන ඔබේ ජීවිතයට 2026 දී අලුත් පුද්ගලයෙක් සමීප වෙනවා. ඒ පුද්ගලයා ඔබේ ගුරුවරයෙක්, මිතුරෙක් හෝ සහකරුවෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාගේ පැමිණීම ඔබේ දෛවය සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව මතක තබා ගන්න. ඔබේ නිවසට හදිසියේ පැමිණෙන සුදු පැහැති සතෙක්, නැත්නම් ඔබ යන්නේන ගමනකදී දකින සුවිශේෂී ආගමික සලකුණ මේ වසරේ ඔබට කියන්නේ ඔබේ කාලය උදා වී ඇති බවයි. ඒ පෙරනිමිති දෙස විමසිල්ලෙන් බලන්න. මේෂ ලග්න හිමියනි, 2026 වසර කියන්නේ අභියෝග මැදින් ජයග්‍රහණය සොයා යන වසරක්. සෙනසුරු ඔබේ ලග්නයට පැමිණෙන්නේ ඔබව වැට්ටවීමට නෙමෙයි, ඔබව ශක්තිමත් මිනිසෙකු ලෙස උපමට්ටම් කිරීමටයි. ලෝකයම ඔබට එරෙහිව නැගී සිටින බව දැනෙන මොහොතක වුවත් ඔබේ අභ්‍යන්තර ශක්තිය සහ මම අද ඔබට කියා දුන් ඒ රහස්‍යවත් පිළිවෙත් අනුගමනය කරන්න. නොසැලෙන ධෛර්යය සහ ඉවසීම ඔබේ ආයුධය කරගන්න. 2026 වසර අවසානයේදී ඔබ අද ඉන්න තැනට වඩා හාත්පසින්ම වෙනස්, වඩාත් සාර්ථක සහ වඩාත් සංසුන් පුද්ගලයෙකු බවට පත්වෙන බව මට විශ්වාසයි. මේ වීඩියෝවෙන් ඔබේ ජීවිතයට යම් දැනුමක් ගත්තා නම් හෝ මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා නම් පමණක් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරන්න. ඔබ සැමට උදාවන්නා වූ 2026 නව වසර සියලු අභියෝග ජය ගන්නා වාසනාව සහ සතුට සපිරි සෞභාග්‍යමත් වසරක් වේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.